දෙයක් නොවන තැනක නුඹ ආදරේ සඟවා හේතුවක් නොවන දිනක මහාද ඉකි බිඳලා ගෙවුණු අතීතෙක නුඹේ කතා. Hello guys, welcome back to our YouTube channel. ඔන්න ආල්ට ගොඩ දවසකින් අදත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අදත් අපි චූටි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නෑ. ඔයාලා දැන්ටවත් දන්නේ නැති අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි අද යන්නේ මාතලේ සෙම්බුවත්ත ලේක් එක බලන්න. ඉතින් සෙම්බුවත්ත ලේක් එකට අපි උදේ මෙන්න පිටත් වුණා ගෙදර ඉඳලා. ඉතින් අපි මීරිගම ඉඳලා තමයි සෙම්බුවත්ත ලේක් එකට ගියේ. එතකොට මීරිගම ඉඳලා යනවා නම් පැය 3:00ක් විතර යනවා. උදේම යන තරමට මාරම ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම හවස් වරුවේ ලස්සන view එකක් මාතලේ සෙම්බුවත්ත ලේක් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් vlog එක skip නොකර අන්තිම වෙනකම්ම බලන්න. සෙම්බුවත්ත ලේක් එක ගැන කිව්වොත් ගොඩක් විස්තර ටිකක් තියෙනවා. ඉතින් මම ඒ ගැන ඉස්සරහට ඔයාලට පැහැදිලි කරන්න සහ පහළ description එකෙත් ඔයාලට දාන්නම් විස්තරේ. ඉතින් ඒ වගේම මේ මාතලේ අවට පාර දෙපැත්ත මාරම ලස්සන view එකක් තියෙන්නේ. ගොඩක් කඳුකරේ පැත්ත නිසා. ඉතින් මාරම ලස්සනයි. ඈතින් පේනකොට මීදුමත් එක්ක. ඉතින් අපි යන අතරමැද උදේට කන්න නවත්තලා මේ උදේට කන ගමන් තමයි ඉන්නේ. ඉතින් කෑමත් කාලා ආයි අපේ ගමන යන්න අපි ආයි පටන් ගත්තා. මාතලේ සෙම්බුවත්ත ලේක් එකට යන ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. ඉතින් වැඩිපුරම භාවිත කරන මාර්ග දෙක තමයි එකක් මහනුවර පැත්තෙන් මාතලේ උකුවිල එල්කඩුව හරහා යන පාර. අනිත් පාර තමයි කුරුණෑගල දඹුල්ල පැත්තෙන් මාතලේ උකුවිල එල්කඩුව හරහා යන එක. ඉතින් අපිට යන අතරමැද්දේ බයික් එකට තෙල් මදි වෙලා තෙල් ටිකක් ආයි ගහන්න උනා. ඒ හින්දා ලංකාඩේකින් තෙලුත් අරගෙන අපි ආයි අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් අපි මීරිගම ඉඳලා මැප් එක දාගෙන මීරිගම වරකපල කෑගල්ල මහනුවර හරහා මහනුවරෙන් පස්සේ කඩුගස්තොට පැත්තට ගිහින් මාතලේ උකුවෙල හරහා ඇල්කඩුවට ගියා. ඉතින් ඇල්කඩුව හන්දියේ සයින් බෝඩ් එකේ තියෙනවා සෙම්බුවත්ත ලේක් රෝඩ් කියලා. දැන් ඔයාලට මේ පේනවා ඇති වීඩියෝ එකෙත්. එතනින් හැරෙන්න ඕනේ අතුල් පාරට. ඒ අතුල් පාරේ කිලෝමීටර් 10ක් විතර ගියාම තමයි සෙම්බුවත්ත ලේක් එක හම්බෙන්නේ. ඉතින් මේ අතුල් පාරේ අන්තිම කිලෝමීටර් ගාන යන එක තමයි ගොඩක්ම අමාරු වැඩි. මුලදී තාර පාර තිබ්බත් කිලෝමීටර් 2ක් විතර ගියාට පස්සේ ඉස්සරහට හම්බෙන පාර ගොඩක්ම පඩුයි. ඉතින් වීල් වලට බයික් වලට කාර් වලට කොහොමරි යන්න පුළුවන්. මොකද පහළ තාම පාර හදන ගමන් තමයි තියෙන සෙම්බුවත්ත ලේක් එකට යන. ඉතින් මේ විදිහට වාහන පාකින් එකක් තියෙනවා පාක් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන වාහන පාකින් එක ගාව වීල් නතර කරලා තියෙන දැන පිටිපස්සේ බිල්ඩින් එක. ඉතින් ඒක තේ ෆැක්ටරියක්. ඉතින් ඒක ගැන විස්තරයක් මම ඉස්සරහට ඔයාලට කියන්නම්. මෙතන තමයි ටිකට් කවුන්ටරේ තියෙන තැන. ඉතින් එක්කෙනෙකුට ටිකට් එකක් රුපියල් 400ක් වෙනවා. පොඩි කෙනෙකුට ටිකට් එකක් රුපියල් 300ක් වෙනවා. ඉතින් එතන ටිකට් කවුන්ටරේ තියෙන තැන ඉඳලා උඩ සෙම්බුවත්ත ලේක් එකට එන්න මීටර 700ක් විතර දුර තියෙනවා. ඉතින් පහළ වීල් තියෙනවා. වීල් වලින් ඒගොල්ලෝ උඩට ගෙනත් දානවා. වීල් එකකින් රුපියල් 400ක් වගේ ගාණක් ගන්නවා. ඉතින් දැන් අපි සෙම්බුවත්ත ලේක් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. වැඩි කතා වුණේ නැහැ. මෙතන ඉඳලා අපි බලමු සෙම්බුවත්ත ලේක් එක කොච්චර ලස්සනද කියලා.
හොඳම වෙලාව උදේ සහ සවස් කාලේ. උදේ කාලේ තියෙන කඳුගහේ තියෙන මීදුමත් එක්ක අවට වටපිටාව ගොඩක් ලස්සනයි. ඒ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. සවස් කාලේ වෙද්දිත් මීදුම් බානකොට මාන ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සෙම්බුවත්ත ලේක් එක මුහුදු මට්ටමේ සිට උස අඩි 1100කට ආසන්න උසකට තමයි පිහිලා තියෙන්නේ. ඒ නිසා අවට කඳුකරේ තියෙන අපූර්ව ලස්සන දර්ශනයක් මෙතනින් අපිට බලන්න පුළුවන්. ඒ වගේම සෙම්බුවත්ත විවෘතව තියෙන්නේ උදේ 8 ඉඳලා සවස් 5 වෙනකම් විතරයි. ඉතින් සෙම්බුවත්ත ලේක් ගැන තවත් විස්තර කරොත් සෙම්බුවත්ත ලේක් එක හැදිලා තියෙන්නේ වර්ෂ 1949 දී. ඒ හැදෙන්න හේතුව වෙලා තියෙන්නේ මම ඔයාලට වීඩියෝ එකේ මුලින් කිව්වා තේ ෆැක්ටරියක් තියනවා කියලා පාගින්නෙක් ගාව. ඒ තේ ෆැක්ටරිය දැන් වැහිලා තමයි තියෙන්නේ. ඉතින් ඒ තිබිච්ච තේ ෆැක්ටරියට ජල විදුලිය සැපයීමට ජලාශයක් විදියට තමයි මේ සෙම්බුවත්ත ලේක් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ තේ ෆැක්ටරිය කාලයක් භාවිතයේ නිවතතියදී තමයි 2005 වර්ෂයේදී ඇල්කඩුව වතුයාය කළමනාකාරීත්වය යටතේ වැවවට ප්‍රදේශයේ සංචාරක ස්ථානයක් වශයෙන් සංවර්ධනය කරලා ගිම්මාන නිවාස සහ එවැගේම පිහිනුම් පහසුකම් තවත් ගොඩක් දේවල් එකතු කරලා 5 වර්ෂයෙන් පස්සේ තමයි මේ සෙම්බුවත්ත ලේක් එක දේශ විදේශ සංචාරකින්ට සංචාරක ස්ථානයක් ලෙස විවෘත වුණේ. ඉතින් මේ සෙම්බුවත්ත ලේක් එක බලන්න එන ඔයාලට වායතුවක් හා දුනු විදීම, තව බෝට්ටු පදින්න, ඒ වගේම ගිමන් හරින්න ගිමන්හල්, ඒ වගේම නාන්න පිහිනුම් තටාකයක් වගේ දේවලුත් තියෙනවා. ඉතින් බ්ලොග් එකේ ඉස්සරහට ඔයාලා බලන්න පුළුවන් පිහිනුම් තටාකේ කොතනද තියෙන්නේ කියලා. ඒ හින්දා ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න වීඩියෝ එක. ඉතින් ඒ වගේම මේ සෙම්බුවත්ත ලේක් එකේ සම්පූර්ණ කිලෝමීටර් 17ක් ඇවිදින්න තියෙනවා. දැන් අපි භාගයක් සෙම්බුවත්ත ලේක් එක වටේ ඇවිල්ලා තමයි තියෙන්නේ. වැඩි කතා ඕනේ නෑ. ඉස්සරහට තව කොච්චර ලස්සනද කියලා අපි බලමු සෙම්බුවත්ත ලේක් එක. ඉතින් ළමයි වලට දැන් මේ වීඩියෝ එකේ පේනම ඇති පොඩි අයට සෙල්ලම් කරන්න children park එකකුත් තියෙනවා. ඒ වගේම මෙතන නම් කියන්න වචන නැහැ, මාරම ලස්සනයි. නුවර එළිය වගේ ඒ මල් ටික දැක්කම නම් මාරම ආසයි. ඉතින් මෙතනින් පහළට බැස්සහම තමයි බෝට්ටු පදින්න තියෙන්නේ. ඉතින් කැමති අයට ගිහින් බෝට්ටු පදින්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මෙතන තියෙන්නේ පිහිනුම් තටාකේ. ඉතින් කැමති අයට මෙතනින් නාන්නත් පුළුවන්. ඉතින් අපි ඔය විදියට සෙම්බුවත්ත ලේක් එකේ ඇවිදලා ෆොටෝස් ගහලා වීඩියෝත් අරගෙන දැන් මේ පිටත් වෙන ගමන් තමයි ඉන්නේ. හැබැයි වීඩියෝ එක ඉවර නෑ.
ඊළඟට අපි කොහෙද යන්නේ කියලා දැන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් දැන් මේ අපි දෙන්න යන්නේ හුන්නස්ගිරිය දියඇල්ල බලන්න. ඉතින් හුන්නස්ගිරිය දියඇල්ල බලන්න යන පාර උතන හම්බෙනවා අපිට දකුණට හැරෙන්න සෙම්බුවත්ත ලේක් එකට යන්න කලින්. ඉතින් අපි සෙම්බුවත්ත ලේක් එකට ගිහින් එන ගමන් තමයි හුන්නස්ගිරිය දියඇල්ල බලන්න ගියේ. ඉතින් හුන්නස්ගිරිය දියඇල්ල බලන්න යන්නේ කෙනෙකුට ටිකට් ප්‍රයිස් එක 150ක් වෙනවා. ඉතින් හුන්නස්ගිරිය දියඇල්ල තියෙන තැනත් මාරම ලස්සනයි. හැබැයි හුන්නස්ගිරිය දියඇල්ල බලන්න යනවා නම් බලන්න විතරක් ගියාට මදි. එතන කැම බීමත් අරගෙන නාන්නම යනවා නම් ගොඩක්ම සුපිරි ප්ලේස් එකක් තමයි එතන. ඉතින් අපි ওই විදියට හුන්නස්ගිරිය දියඇල්ලත් බලලා එහෙමම ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් ළමයි අදට මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. ආයෙත් දවසක අලුත් බ්ලොග් එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම බයි බයි.